දේශීය හා විදේශීය ස්ථිර සහ තාවකාලික රැකියාව අවස්ථා පිළිබඳ දැනුවත් වීමට ඔබ දැම්ම full time and part time job Sri Lanka YouTube channel එක subscribe කරන්න. ඔබතුමා ගෙවල් කොහෙද? කෝට්ටේ. මට කියන්නකො මොන වගේ වැඩවලටද කෙනෙක් අවශ්‍ය කියලා? උයන්ඩයි අධ්‍ය අස්පස් කරගෙන මේකයි විතරයි. නැවතිලා වැඩ කරන කෙනෙක්ට අවශ්‍ය උදේ. ගෙදර සමාජිකයෝ කී දෙනෙක් ඉන්නවද? ගෙදර ඉන්නවා 4 දෙනෙක්. එතකොට උදේ කී වෙනකොට කැමරා රෙඩි වෙන්න ඕනද? උදේ සාමාන්‍ය 8 වෙනකොට 8:00 වගේ වෙනකොට ඕකේ. 8 වගේ වෙනකොට ඕකේ. ගායතන සා පොඩි ළමයි නෑ කවුරුත් නෑ. දැන් වැඩි හිටියෝ 4 දෙනෙක්ද සර් ඉන්නේ? වැඩි හිටියෝ කියන්නේ එක පුතෙක් ඉන්නවා අවුරුදු 22ක. ඊට පස්සේ ඉන්නේ අර ගොල්ලන්ට 59 වමනාය තමයි ඉන්නේ. අම්මා ඉන්නවා. එයාට නම් වයස 75යි. එයා තුනසුවෙන් ඉන්නේ. එයාගේ වැඩ මුල් කරන්නේ නැහැ. උයනේකයි පිරිසිදු උයන්ඩයි අතපතු ගන්න එකයි තමයි. පොඩක් පිරිසිදුවට ඉන්න පවර තමයි හොඳ පොඩ ඩිසිප්ලින් තියෙන. හරි. උට මේ උදේට කෑමෙවට පස්සේ ඒක දවල්ටත් ගන්නවත්. නෑ ආයි දවල්ට වෙනම හදන්න ඕනේ. මොනවද උදේට සාමාන්‍යයෙන් අර ඉන්දියාප්ප වගේ නිකන් ඒ වගේ දේවල් බතුත් හැදෙනවා. සාමාන්‍යයෙන් ඔය උදේට දැන් ඔය සම්බෝල හදලා ඒ වගේ විදිහේ කෑම තියෙන සම්බෝල හදලා බත් හදුවා කියමුකෝ. කරවලයක තෙල් ගන්නවා. ඊට පස්සේ දැන් ආයි දවසක මොන හරි ඉන්දියාප්ප ඒ වගේ දවල්ට කෑම වෙනම හදන්න ඕනේ. එතකොට සර් මේ රැට මොන වගේ දේවල්ද සාමාන්‍යයෙන් හැදෙන්නේ? රැට නම් බොහෝ දුරට ඔය ඉන්දියාප්ප නැත්තම් දවල්ට හදන එකම තමයි ගොඩක් හැවෙන්නේ. එහෙම නැත්තම් ඉන්දියාප්ප වගේ රොටිය වගේ මොන හරි තමයි. ගේස තනි තට්ටුවේ ගියත් තට්ටු දෙකේ ගියත් තට්ටු දෙක. කාමර කීයක් තියෙනවද බාත්රූම් කීයක් තියෙනවද කියලා කියනවා සර් ක්ලීනින් කටයුතු වලදී? බාත්රූම් නම් උඩ තට්ටුව නම් වැඩි ඒක කියන්නේ මේව කරන්න ඕනේ. යට තට්ටුව තමයි කෙරෙන්න ඕනේ. යට තට්ටුවේ නම් බාත්රූම් දෙකයි උඩ තට්ටුව එකයි. ලැකෙනාට ඉන්න වෙනම රූම් එකක් තියෙනවද සර්? ඔව් ඒක ඔක්කොම තියෙනවා. එයාට මෙඩිසින් එකේ නම් සප් මේව කරනවා. සර්ලා ඒ දේවල් මොන බලනව නේද? ඔව් වයස කීයක වගේ සේෆ්ටිය සාමාන්‍යයෙන් 40 50 මැද වගේ. හරි. 40 45 ඕකේ. ඔව් 50ට වඩා වැඩි 50ත් 60ත් අතර ඔය පිටරට එහෙම ගිහිල්ලා හොඳට වැඩ කරන්න පළපුරුද්ද තියෙනවා. ඔව් ඒක තමයි. මට ඕනේ පිරිසිදුකම. මූලික දේ තමයි පිරිසිදුකම. පිරිසිදුකමයි ඩිසිප්ලින් කියන්නේ හැමෝම අපි කියමුද පොඩ්ඩක් ඉතින් ඔය සමහරු දැන් මෙහෙමනේ ඔය කට ගහගෙන යන පොඩ්ඩක් ඒ කියන්නේ එකට එක කියාගෙන යනවා නේද? ඔබතුමාලා වැටුප කීයක් දෙන්න බලාපොරොත්තු වෙනවද? එහෙනම් කියන්නේ සාමාන්‍ය 40 45ත් අතර. 45ත් අතර. මට දැනගන්න ඕන මේ නිවාඩු කොහොමද සර්ලා දෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ? ඔයගොල්ලෝ කොහොමද කෙරෙන විදිහේ සාමාන්‍යයෙන් මාසෙකට දවස් 3ක් වගේ නිවාඩුවක් කෙනෙක් බලාපොරොත්තු වෙනවා. 3ක් නේ. ඕකේ. පුළුවන් ඒක 3ක් හෝ 6 කෙනෙක්නේ. මන්ත්ලි එන්ඩ් එකේ වගේ 3 දෙන්න පුළුවන් නේද? එහෙම නේද? මන්ත්ලි එන්ඩ් එකේ එතකොට ගෙදර ගිහිල්ලා එනවනම් සාමාන්‍ය අපි කියමුකෝ 29 වගේ ඉතින්ද ගෙදර ගියාම ගෙදර යන්න ඕන කෙනෙක් නම් එයාට 29 28 වගේ දුන්නොත් 31 වගේ එන්න පුළුවන්. ඔව් සර් ඒක සර්ලට පහසු වෙනවා. ඔව් ඒක තමයි. ඔව් හරි. හරි එහෙනම් බොහොම ස්තුතියි මට එන අප්ඩේට් එක දෙන්න. රැකියා අදාළත්ව පිළිබඳව මුලින්ම දැන ගැනීමට අපේ YouTube channel එක subscribe කරන්න.